පිරිමියෙක් වුණාම වල්වනචර වෙන්න ඕනද නැද්ද? ගෑල්ලමගෙන් අහන්න. ඕනද නැද්ද? විවෘත ව්‍යම්බන් නොතකින් උඹලා. පිරිමි වුණාම ඔහේද ඉන්න ඕන වල්වනචර වෙන්න ඕන. වල්වනචර වෙන්න ඕන. ඇයි ඉතින්? දැන් අවංක විවෘතව කතා කරන ගෑල්ලම ඔයාලා කැමති නිකන් සාමාන්‍ය ලහුඩු පිරිමියෙකුටද වල්වනචර පිරිමියෙකුටද? ලහුඩු නම් ඔම ආනංගි ආනංගි. එහෙමද කැමති? එහෙමද කැමති? එහෙමද කැමති? ආනංගි good morning නංගි ආනංගි. එහෙමද කැමති? ආනංගි කොහමද? ඔකේ කැමති පළවෙනි එකද දෙවෙනි එකද? ඇහෙන්නේ නැහැ. දෙවෙනි එක. එහෙම කියලා තොබලා ඉතින් ආනංගි එහෙම යන්න එක දෙයි කන බැලෙන්නේ. නෙමෙයි. පිරිමියෙක් වුණාම පුතේ සරාගික වෙන්න ඕන. වල්වනචර වෙන්න ඕන. හැම තැනදීමද අවශ්‍ය තැනද? ආගත්තනේ අවශ්‍ය තැන. එහෙම නැතු හැමදාම ආනංගී එහෙම ඉන්නේ නැහැ පිරිමි. එතකොට අවංකව මම නම් කැමති සීගිරියේ අර බිතුසිතුවම් තියෙන තැනට සුන්දර සීගිරි අප්සරාවියෝ ඉන්න තැනට මේ අත් වෙන්න ඉබේ. ඒකට හේතුව එදා මිනිස්සුත් එහෙමයි. එදා මිනිස්සු සීගිරිය බලන්න ගියාම දැක්ක මේ සුන්දර සීගිරි අප්සරාවියෝ. ඒ සීගිරි අප්සරාවියන්ගේ සුන්දරත්වය දැක්කහම මිනිස්සුන්ගේ හිතවලට විවිධාකාරයේ අදහස් ආවා. ඉතින් මිනිස්සු මොකද කරේ? ඒ විවිධාකාරයේ අදහස් එතුනම දුවගෙන පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා තියෙනවා මොකද්ද? උඹලා හිතන එක නෙමෙයි. පල්ලෙහා තියෙනවා හරිද? අන්න දැන් මං එහෙම කිව්වම ළමයි hina වුණා නේද? මොකද උඹලා හිතන එක නෙමෙයි. කට්ටිය hina වුණා නේද? මං වෙන ගුරුවරයෙකුට නම් මල පනිනවනේ මං සතුටු වෙනවා. ඇයි ඒ? උඹලා හිතන එක නෙමෙයි. කට්ටිය hina වුණා කිව්වේ මං කිව්වේ එක දෙයක් මුන්ට හිතෙන්නේ තවත් දෙයක්. ඒවට කියනවා ව්‍යංග්‍යාර්ථ. අන්න ඒ කොටසත් ඉවරයි. සමහරවන මොකද මචං ඒකට කරන්න දෙයක් නැහැ. මොකද ඒ ව්‍යංග්‍යාර්ථ කියනවා උගන්වන්න බෑ. ඒක තම නැනපමණින් දැනගන්න ඕන. හරිද? රයිට් එහෙනම් ඒ පාඩමත් ඉවරයි. අර මිනිස්සු පල්ලෙහාට ඇවිල්ලා මොකද කරේ? පල්ලෙහා තිබ්බ පුතේ කණ්ණාඩියක් වගේ උපදාපු බිත්තියක්. කණ්ණාඩියට අපි කැඩපත කියනවා. එහෙනම් කණ්ණාඩියක් වගේ උපදාපු බිත්තිය තමයි මොකද්ද? කැටපත් පවුර. මිනිස්සු ඇවිල්ලා කරේ අර සීගිරි අප්සරාවියෝ දිහා බලලා හිතට ඇති වුණු හැඟීම අර කැටපත් පවුරේ ලිව්වා. අන්න බිහි වෙනවා මොනවද? සීගිරි කුරුටුගී.